ආයුබෝවන් පුංචි යාළුවනේ. සිතුලි කාටුන් channel එකට හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඔන්න අද කතාවත් අන්ද්‍රේ ගැනම තමයි. ඉස්සර කාලේ රජවාසලේ හිටපු මගුල් ලතා කියන්නේ හරිම උජාරු සතෙක්. රජතුමා ඇරෙන්න වෙන කවුරු හරි මේ ඇතාගේ පිටේ නැංකොත් ඒක මහා අපරාධයක් විදිහටයි සැලකුවේ. ඔන්න ඉතින් රජතුමාට ඕන වුණා අන්ද්‍රේ ලවා මේ නීතිය කඩ කරවලා අන්ද්‍රේට දඬුවම් කරන්න. රජතුමා අන්ද්‍රේට කතා කරලා රහසින් මෙන්න මෙහෙම කිව්වා. අන්ද්‍රේ මම හෙට උදේ මගුල් ලතා පිටේ නැගලා නුවර වටේ යනවා. උඹට පුළුවන් නම් මටත් කලින් ඇතාගේ පිටේ නැගලා මාලිගාව ඉස්සරහට එන්න. එහෙම වුණොත් මම උඹට ලොකු තෑග්ගක් දෙනවා. හැබැයි මම එනකොට උඹ ඇතා පිටේ හිටියොත් මම උඹට අනිවාර්යෙන්ම දඬුවම් කරනවා. අන්ද්‍රේ දන්නවා රජතුමා මේ ලෑස්ති වෙන්න හදන්නේ තමන්ව කොටු කරන්න කියලා. අන්ද්‍රේ දාර නිදාගත්තෙත් නැහැ. එයා හරිම අපූර්ව සැලසුමක් හැදුවා. එයා මාලිගාවේ ඉන්න රෙදි අපුල්ලන කෙනෙක් ළඟට ගිහින් මෙන්න මෙහෙම කිව්වා. මිත්‍රයා මට හෙට උදේ පාන්දර රජතුමාගේ මගුල් ලතා පිටේ නැගලා පොඩි ගමනක් යන්න ඕනේ. උඹට පුළුවන් ද මට උදව් කරන්න? මම ඇතා පිටේ නැගලා එනකොට උඹ ලොකු රෙදි මිටියකුත් අරගෙන මගේ පස්සෙන් එන්න ඕනේ. අන්තරේ මොකද කළේ? උදේ රජතුමා එන්නේ කලින්ම ඇතා බලාගන්න කෙනාට බොරුවක් කියලා ඇතා පිටේ නැග්ගා. හැබැයි අන්තරේ ඇතා පිටේ වාඩි වුණේ රජ කෙනෙක් වගේ නෙමෙයි. එයා ඇතා පිටේ ලොකු රෙදි මිටියක් තියාගෙන ඇඟේ පරණ රෙදි කෑල්ලක් පටලවගෙන හරිම අසරණ විදිහට ඇතා පිටේ වාඩි වෙලා මාලිගාව පැත්තට ආවා. රජතුමා තමන්ගේ සේනාවත් එක්ක මාලිගාවෙන් එළියට එනකොටම දකිනවා අන්දරේ ඇතා පිටේ එනවා. ඔන්න රජතුමාට ගොඩක් කේන්ති ගියා. අන්දරේ මගේ මගුල් ලතා පිටේ නගින්න තරම් උඹට මොන හයියක්ද? අල්ලපියමුව. එහෙම කියලා රජතුමා හයියෙන් කෑ ගැහුවා. අන්දරේ බය වෙන්නේ නැතුව ඇතා පිටේ ඉඳන්ම හරිම අහිංසක විදිහට මෙහෙම කිව්වා. අනේ රජතුමනි මට දඬුවම් කරන්න කලින් පොඩ්ඩක් අහන්නකෝ. මම මේ ඇතා පිටේ නැග්ගේ රජකම් කරන්න නන් නෙමෙයි. මාලිගාවේ අපිරිසිදු වෙලා තිබුණ කුණු රෙදි මිටිය රෙදි අපුල්ලන තැනට අරගෙන යන්න වෙන කිසිම සතෙක් ඉඩේ නැහැ නෝවේ. ඉතින් මම හිතුවා රජතුමාගේ ඇතා මේ රෙදි මිටිය ගෙනියන්න උදව්වක් කරයි කියලා. ඉතින් මම මේ කරන්නේ රාජකාරියක්නේ රජතුමනි. රජතුමා බලනකොට ඇත්තටම අන්තරේ පිටේ තියෙන්නේ ලොකු කුණු රෙදි මිටියක්. ඇත් ගව්වොත් ඒක ඇත්ත කියලා කිව්වා. ඔන්න ඉතින් රජතුමාට hina ගියා. තමන්ගේ තේජවන්ත මගුල් ලතාව අන්දරේ ලවා කුණු රෙදි ගෙනියන සතෙක් කරපු හැටි දැකලා රජතුමාට කරන්න දෙයක් නැති වුණා. අන්දරේ උඹේ කපටි කමට නම් මට කරන්න දෙයක් නැහැ. මගුල් ලතාවත් රෙදි ගෙනියන බූරුවෙක් කළේ උඹ විතරයි. එහෙම කියලා රජතුමා hina වෙලා අන්දරේට සමාව දුන්නා. අන්දරේ එදා දඬුවමින් බේරුණා විතරක් නෙමෙයි. රජතුමාගේ රස කෑම වේලක් පවා ඉල්ලගත්තා. ඔන්න ඉතින් ඔහුම තමයි අන්දරේ රජ මාලිගාවේ මගුල් ලතා පිටේ ගියේ. වැරද්දක් කරන්න කලින් ඒකෙන් බේරෙන විදිහ ගැනත් හොඳට කල්පනා කරන්න ඕනේ. අන්දරේ වගේ බුද්ධිමත් වුණොත් මරණ දඬුවමින් පවා බේරෙන්න පුළුවන් නේනා. ඔන්න අදට සිතුලි කාටුන් අපි සමුගන්නවා. ඔයාලට මේ වගේ තවත් ලස්සන කතාවක් අරගෙන අපි එන්නම් ඉක්මනින් ඔයාලව හම්බෙන්න. යන්න කලින් අපේ සිතුලි කාටුන් channel එකත් subscribe කරන්න යන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.